කොල්ලෝ වාහනවලට මෙච්චරක් ආදරේ. බලන්න කියා මට යාළුවෝ වගේ. පුෂා. මේ බලන්නකෝ මෙයා. මෙන්න තියෙනවා වාහනේ ඔයාගේ. මේ අතුරු දෙක. ගොඩාක් දුර ඉන්න අයට මේ කෝල් කරලා කිව්වහම වාහනේ ගෙනත් දෙන්න පුළුවන්ද කියලා බෑනේ ගිහින් දෙන්න නැතුව. ඉතින් එහෙමත් පුළුවන්. ඒ වුණාට මම නම් කැමති ගොඩක් වෙලාවට ඇවිල්ලා ඔයාපන් පැදලා බලලා එහෙම සිලෙක්ට් කරලා වාහනයක් ගන්නවනම් ඒ ඔයා වෙනුවෙන්ම වාහනේ බලලා ඒ ගණන ඒ විදිහටම සාකච්ඡා කරලා වීඩියෝස් වලින් සම්බන්ධ වෙලා දැන් අපි යන්න හදන්නේ Avanti 1.6 turbo කාර් එකක් තේගු වලට ගිහින් දෙන්න. ඉතින් මේ ෆෝම්ස් ටික අපි මේ හදලා ඉවරයි. එතකොට ඉන්ෂුරන්ස් දාලා දීලා දවසකට මටත් ඉන්ෂුරන්ස් දාගෙන මම එයාට ගිහින් දෙන්න හදන්නේ. ඔයාලට පුළුවන් මෙතන ඉඳලා මේ වීලොග් එකත් එක්ක එකතු වෙන්න. මම මෙතන ඉඳලා වාහනේ අරගෙන ගිහින් දෙන තැනට වෙනකම්ම මේ වීලොග් එක කන්ටිනියු කරනවා. To whom much is given, much is required. You've given freely that holy water. Promise to honor all you are. Father, we thank you for all you've done. We're letting go. දැන් තමයි වාහනේ ගාවට ආවේ. වැඩ ටික සේරම කරගෙන ටිකක් මහන්සි. මේකට පොඩ්ඩක් වැඩ ටිකක් කරගන්න උනා. මොකද අයිතිකාරය නැහැ නේ මෙතන. ඉතින් මොන වාහනේ දිහා බලාගන්න. මේක මේ වාහනේ ළඟට ගිහිල්ලා වීඩියෝ එකක් ගන්න කිව්වා අයිතිකාරයා. එයාට එවන්න කියලා. මොන මේ වීඩියෝ එක තමයි ගන්න ඔයාට. මෙන්න තියෙනවා වාහනේ ඔයාගේ. මේ අතුරු දෙක. මෙන්න තියෙනවා වන්දිය. මේක කොල්ලෝ වාහනවලට මෙච්චරක් ආදරේ. කොල්ලෝ ගැන ආයේ අහන්න දෙයක් නැහැ. තමන්ගේ වාහනේ නැත්නම් යාළුවෙක්ගේ වාහනේ වෙන වාහනයක් ගැන කියලා නැහැ. ඉරිසියා කරන්නේ නැහැ. තමන්ට පුළුවන් උපරිම වාව් එක දෙනවා. ඇස්වහක් කටවහක් නැහැ. දැක්කම වාහනේ ගොඩාක් හොඳයි. ඉතින් මේක මගේ අතින්ම හොදලා කරලා ගිහින් දෙන්න තිබුණා නම් හොඳයි කියලා හිතුණා. ඉතින් මේක හොදලාම අද ගෙනියනවා. මේක මේ මම ගොඩක් කලාවට පාවිච්චි කරන මේ ලික්විඩ් එකක්. මේඩ් ඉන් ඉටලි. මේක මේ මාරම හොඳයි. මේකේ සුවඳත් හොඳයි. අනිත් එක මේ අර අනිත් જાති වගේ මේ අර දිස්න ගතිය ඉක්මනට යන්නේ නැහැ. ඒක ගෑවට පස්සේ ඒකේ ක්වොලිටි එක හොඳට තියෙනවා. මේක හැබැයි ටිකක් ගණන්. ගණන් කියන්නේ මාන නෝචනමක් වෙන්නේ. නෝචනමක් වුණාට මේ ලොකු කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා මේ බ්‍රෑන්ඩ් එක මේක හොඳයි. මේක බලලා ගන්න. මේ කළු පාට බෝතලේ එන්නේ.
අද ලොකු වැස්සක් සෙට් වුණා. පොඩ්ඩක් ට්‍රැෆික් එකේ යන්නේ. මට නෝටිස් වෙච්ච දෙයක් තමයි මේ වාහනේ එක එක වේග මීටරේදී ලීටරයට කොච්චර කිලෝමීටර් ගානක් වැඩ කරනවද කියලා ඉන්ඩිකේට් කරනවා. ඒ වගේ ෆන්ක්ෂන්ස් ගොඩක් තියෙන වාහනයක් තමයි මේක. ඔයා ගොඩක් ට්‍රැවල් කරන කෙනෙක් නම් හරි අවශ්‍යතාවයකට හරි කොහොම හරි ලොකු දුරක් ගියා නම් ගිහිල්ලා අපි දානවා මේ ඩ්‍රයිව් ත්‍රූ එකකට. ගොඩක් දුර දුවලා එනවා නම් එන්ජින් එක කට් ඔෆ් කරන්න එපා. කට් ඔෆ් කරලා යන්න එපා. මොකද ඔයාලා දන්නවා එන්ජින් එක ගොඩාක් රත් වෙනවා. ඒ රත් වෙච්ච එන්ජින් එකේ තියෙන ඒ රස්නේ එළියට ඇදලා ගන්න කූලින් සිස්ටම් මේ ක්‍රියාත්මක වෙනවා. එක්ක කූලන්ට් නැත්නම් ඔයිල් ඔය දෙකෙන්ම. ඉතින් ඒ සර්කියුලේෂන් එක නතර කරන්න එපා. මොකද දිගටම එන්ජින් එකේ කූල් ඩවුන් එක, ඒ කියන්නේ ඒ රත් වෙච්ච වාතය එළියට ඇදලා ගන්නවා සහ එන්ජින් එකට අවශ්‍ය උෂ්ණත්වය තියාගන්න ඒ සර්කියුලේෂන් එක දිගටම වෙන්න දෙන්න. මොකද එක්පාරටම එන්ජින් එක කට් ඔෆ් කරන්න එපා. මේ තෙල් පිච්චෙයි කියලා හිතලා එන්ජින් එක කට් ඔෆ් කරන්න එපා. මොකද මේ ඒකට වඩා ලොකු ඩැමේජ් එකක් වෙනවා ඔයා එන්ජින් එක ඉක්මනටම නැවැත්තුවොත්. මොකද ඒ තියෙන රස්නේ පිටින්ම තමයි මේ එන්ජින් එක නවතින්නේ. ඉතින් ඒක හින්දා එන්ජින් එක නවත්තන්න නැතුව, එන්ජින් එක කට් ඔෆ් කරන්න නැතුව මේ ගිහිල්ලා හිමීට වැඩ ටික කරගෙන ඉන්න. මොකද ඔයාට තවත් දුර යන්න තියෙනවා නම් මේ ඒක කරන එකේ තේරුමක් නැහැ. අපි ගිහිල්ලා බලමු ඇතුළට. මේ බලන්නකෝ. සෙල්ලම් කරන්න, සල්ලි දාලා සෙල්ලම් කරන්න තියෙන ගැජමැටික්ස් තියෙනවා. මේ ඇවිල්ලා මේ පාක් එකක් නෙමෙයි හොඳේ, සාමාන්‍ය ඩ්‍රයිව් ත්‍රූ එකක් කොරියාවේ. එතකොට මේ දේවල් විකුණන්න බෙල්ට්ස් තියෙනවා. අනේ බලන්න කියා මට යාළුවෝ වගේ. පුෂා මේ බලන්නකො මෙයා. පුෂා තව එක්කෙනෙක් ඩබලක් දෙයියේ මේ. පූස් ඩබලක්. ඒ බලන්නකො. තව එක්කෙනෙක් ඉන්නවා. අර බලන්න. 3 දෙනයි. අම්මයි තාත්තයි පුතාලයි. අන්නිනවා. තව එනවා. පුෂි ඒගොල්ලන්ට හුරුයි වගේ නේද මිනිස්සුම. එන්නකෝ. මෙයාලව මේ හදා ගන්නවා වගේ. මෙයාලා මේ නිකන් හැදෙන අය නෙමෙයි. හායි ගාපිල්ද? මෙයා ගාපිල්ඩ් 1, මෙයා ගාපිල්ඩ් 2ද? ඔයාලා ලස්සනයි. ඔයාලා ලස්සනයි. මේ ඉන්නේ පූස විමානයක්. බය වෙන්න එපානේ. බය වෙන්න එපානේ. හරි අපි අරයට යමු. තියෙන්නේ අපේ වණ්ඩිය. මම මෙතන ඉඳලා පොඩි මේ ෆොටෝස් ටිකක් ගන්න ඕනේ. මම මේ ෆොටෝස් ටිකත් මෙතනින් දාන්න.
එක. ඔය බනිස් එක මේ මාර රසයි. මෙතන තියෙනවා අපිට මේක මෙතනින් සිලෙක්ට් කරගන්න තියෙන්නේ. ඒක සිලෙක්ට් කරලා 결제 දීලා මෙතන 현금 දෙන්න. 현금 투입 후에 현금을 투입해 주세요. මෙතනින් සල්ලි දාන්න පුළුවන්. සල්ලි දෙන්න. 현금 영수증. 할gan manam. 오케이 오케이. 됐어요? 오케이. 결제가 완료되었습니다. 현금으로 영수증을 조음이요. 확인하세요. 현금으로 조음했어요. 현금으로. 처음 했어요? 네, 처음 어우, 했어요. 잘하시는데요. 아니 아까 카드 사용했는데 네. 지금 현금으로 조음이요. 잘하셨어요. 오케이 맛있게 먹게요. 네. 감사합니다. 네. 안녕하세요. 네, 안녕히 가세요. එයා අහනවා මේ ඔයා රෙකෝඩ් කරනවා නේද? මේ මොකද්ද ඊට පස්සේ කරන්න කියලා මං කිව්වා YouTube එකට දානවා කියලා. එහෙනම් මගෙන් thumbs up එකක් ගන්න කිව්වා. ඉතින් මං මේ ආයි පාරක් එයාගෙන් thumbs up එකක් ගත්තා. උණුවෙන් දෙන්නේ. මේ ওই පාන් එකේ ලොකෝ. මේ ඔයාලා යමින් යමින් ගමන් මේ පාන් එක දැක්කොත් තරම් කන්න මේක බටර් වලින් හදලා තියෙන මේ ලංකාවේ බටර් කේක් එක වගේ. To whom much is given, much is required. You've given freely that holy water. Promise to honor all you are. දැන් තමයි ගොඩ බැස්සේ. ඉන්නවා මෙන්න අයිතිකාරයා. ඉස්සෙල්ලා සමාහිතකරු මං. ඔන්න දැන් වාහනේ දීලා යන්නේ අලුත් අයිතිකාර කාලා. දැන් අපි කොහෙදයි මේ යෝක් එකේ නම? මාසන් යෝක් එකට යන්න ඕනේ. මාසන් වල ඉඳලා සුවන් වලට මේ ට්‍රේන් එකක් තියෙනවද බලන්න. මේ වාහනේ 1.6 Avantia turbo charge engine එකක් තියෙන 1.6 Avantia. අයියයි turbo එකක්ම තෝරගන්න ඉතිනේ. තව තියෙනවනේ දැන් K5 තියෙනවා. පැදලා තියෙනවද කලින්? මං කලිනුත් ඇහුවා මේ කතාව. මේ කම්පැනිගේ කජන් නිම්ලක තියෙනවා K5 1.6 turbo එකක් තියෙනවා. කොන්චොට පැදලා තියෙනවා. නෑ මම මේක අහන්නේ මේ ගොඩක් කට්ටිය මේ ටර්බෝ එකකට යන්නේ නැහැ. ටර්බෝ එකට යන්නේ නැතුව ඉන්නවා මේ තෙල් වැඩ කරන. ඔව් තෙල් වැඩ කරන්නේ නැහැ කියලා. ඒකත් මේ වගේ පේනවා. හොඳට තෙල් එක වැඩ කරනවා. තෙල් අපේ කජන් නිවුස් කලින් පැත්තේ අර ඇසෙන්ට් කියලා තියෙන්නේ. ඇසෙන්ට් එක. ඒක ඩීසල් එකක්. හොඳට මේ තෙල් වැඩ කරන එක. පොර ඒක බදලා අනිවාර්යෙන් ගිලාන්න ගන්නෙත් හොඳ තෙල් වැඩ කරන ගන්න නිසා පොර අරගත්තා. ඊට පස්සේ මම පොර වාහන ගැන හැම වෙලෙම බල තමයි ඉන්නේ. කම්පැනි එනකොට මම පොරකින් අහලා තමයි වාහනේ පොට එකක් මට මේ ස්පෝර්ට් කාර් එකකට ආසයි. අනේ හොඳට තෙල් වැඩ කරන ස්පෝර්ට් කාර් මොනවද දෙන කියලා අහලා ඊට පස්සේ මේ තමයි මේ එයා තමයි මට කියේ මේක හොඳයි වාහන ටිකක් පෙන්නවා. ඒ අනිත් වාහනත් එක්ක බලනකොට මේක තමයි පෙනුමටක් තියෙනවා. පෙනුමට තියෙන හින්දා. වාහන ඉඩකඩක් තියෙනවා. පොඩක් ගන්න කලින් චුට්ටක් ගිහලා බැලුවා මේ ළඟ සේල් එකකට ගිහලා නැගලා ඉඩ එහෙම ඔක්කොම බලලා. වාහන හොඳයි කියලා ඉතින් බස්සා මේ මල් කතා කරලා මේ වාහන ටිකක් මේ වගේ මොඩල් එකක් හොඳයි කියලා ඔයා කෙලින්ම ඇහුවේ මේකම තමයි. කියන්නේ Avanti 1.6 එක. දැන් අපි කොරියාවේ ඉන්න නිසා අපි පදින්න යන්නේ ගොඩක් තෝරගන්නේ කොරියන් වාහනයක් නේ. ඔව්. දැන් ලංකාවේ අයට මේ Toyota වලින් තොර වාහනයක් නැහැ ඒගොල්ලන්ට. එතකොට මොකක්ද කියන්නේ මේ කියන්නේ මේ කොහොමද සැප මේ කියන්නේ වාහනේ? අපිත් ඉස්සර ඉඳන් Toyota වාහන හොඳයි සැප තියෙනවා. ඔව්. මේ වාහන පැදලා නැහැනේ. අපි මෙහි ආවට පස්සේ වාහනේ කොරියන් වාහන පැදලා බලන්නේ. ඔව්. කොරියන් වාහන පැදලා පස්සේ මේ දැන් ගෙවන ගානට ඔව්. වැඩිපුර ඔප්ෂන් හම්බ වෙනවා කොරියන් වාහන. මම මේ සාමාන්‍ය යුරෝප් වාහනත් එක්ක බලනකොටත් යුරෝප් වාහන ගෙවන ගානට වඩා අඩු ගාණක් කියලා ඊට වඩා හොඳ ඔප්ෂන් තියෙන සප්පාසු හොඳ වාහන කොරියන් වාහනයක් ගන්න පුළුවන්. ඒකනේ අනේ කියන්නේ කොරියන් වාහන මාර සැප පහසුයි.
ඔප්ෂන් වැඩි. අපි මේ ගෙවන ගානට අපිට ඒ ඔප්ෂන් ටික හොඳටම ඇති. වාහන ලක්සරි, ෂීට් ලක්සරි, තුවට කවුරුත් තෙල් වැඩ කරන්නේම නැහැ කියලා කොරියන් වාහන වල තෙල් වැඩ කරනවා හොඳට. මේක ඒ දේ කිව්වේ ලංකාවේ කවුරු හරි මේ වීඩියෝ එක බලනවා නම් ඔයගලන්ට අයිඩියා එකක් ගන්න. මේ ආපු කාවැය මේ කතාවක් තමයි ඒක ෂා. මරු සැප තියෙන වාහනනේ සැප වාහන තමයි කොරියන් වාහන කියලා. ලංකාවෙත් දැන් ගොඩක් වෙලාවට ප්‍රචලිත වෙලා යනවා කොළඹ එහෙම වැඩි කියා වාහන. කියා හොඳයි වාහන. සෑහෙන අලුත් වාහන දෙයක් පැල්ලලා තියෙනවා. පාර්ට්ස් එකවත් එහෙම ගන්න ඒවත් මේ කියන්නේ සර්විස් සෙන්ටර් ආවම නම් ඒවත් තියෙනවා තියෙනවා. ඔව්. කොරියන් වාහන ගොඩක් ජනප්‍රිය ඉස්සරහට ගොඩක් අනිවාර්යයෙන් වාහන තියෙනවා. ඒක දැනටම පේනවා. දැනටම පාරේ අම්බානක තියෙනවා මේ කොරියන් වාහන තමයි. කොරියෝ ඉතින් මේ ගේම ගහලා තියෙන්නේ. කොරියෝ ගේම ගහලා තියෙන්නේ මොකද මොකද චැවලට් වලට ගොඩක් කට්ටිය යන්නේ නැත්තේ පාර්ට්ස් ගණන්. ඔය එක කියනවා. ඔව් පාර්ට්ස් ගණන් අනිත් එක මේ වාහනේ මේ ඕනි තැනකින් සර්විස් කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ වාහනේ පදින කෙනාට පාරිභෝගිකයාට ඕනේ ඒ පහසුව තියෙනවා. ඒ පහසුව අපිට මේ කියා හුන්ඩායි වාහන පදිද්දි හම්බ වෙනවා. ඒ කියන්නේ පාර්ට්ස් ඕනේ තැනකින් තියෙනවා. පාර්ට්ස් ලාභයි. දැන් චැවලට් වාහන පාවිච්චි කරද්දී ඒ වාසිය අපිට ගන්න බෑ. පළක් වෙලාවට එක පාර්ට් එකක් ගේන්න කවුරු හරි යවනවා. නැත්නම් ඕඩර් කරනවා මේ ඒ වෙලාව අපිට බලන් ඉන්න වෙනවා. ඔන්නෝකින්ද තමයි චැවලට් වාහනේ වලට යන්නේ නැත්තේ. මමත් රෙකමන්ඩ් කරන්නේ ඔයාලා මේ චැවලට් මගෙන් අහලා තියෙනවා. මම ওই කතාව කියලා තියෙනවා. එහෙම කට්ටියට මේ චැවලට් වාහනේට යන්න එපා. එක්ක කියා නැත්නම් හුන්ඩායි වාහනයකට යන්න. දැන් මේ වාහනේ ටර්බෝ වාහනයක් මේක ටර්බෝ චාර්ජ් එන්ජින් එකක් තියෙන 2018 වාහනයක්. ඔප්ෂන් ටික සේරම තියෙනවා. මේ ඒ කියන්නේ පැසෙන්ජර්ට තියෙන කූලින් ෂීට් එක. එතකොට ඒක මේ හොට් එක මෙතනින් ඩ්‍රයිව් මූඩ් වෙනස් කරන්න පුළුවන්. ස්පෝර්ට් එකටයි නෝමල් එකටයි ඉකොනොමි එකටයි. එතකොට මේ මෙතන තියෙනවා මේ අපේ ස්ටීරින් වීල් එක සීත කාලෙට ගොඩක් ඕන වෙන ස්ටීරින් වීල් එක හීට් කරන එක. එතකොට ඩ්‍රයිවර්ටයි පැසෙන්ජර්ටයි ඒ ටික සමසමව හම්බෙලා තියෙනවා. එතකොට built in bluetooth මම දැන් එද්දි මගේ ෆෝන් එකට මම බ්ලූටූත් කනෙක්ට් කරගෙන ආවේ. මම මේ අයියට කෝල් කරත් ආවේ මේ මයික් එකේ මයික් ටෙස්ට් එක කරගෙන මේ කොහොමද වාට හොඳට ඇහෙනවද කියලා. ඒකත් අවුලක් නැහැ හොඳට තිබ්බා. අනිත් එක තමයි ටර්බෝ වාහනයකට යන්න ඔයා හිතාගෙන ඉන්නවා නම් පස්ස ගහන්න එපා. මොකද ටර්බෝ වාහනයක් කියන්නේ තෙල් පිච්චෙන වාහනයක් කියලා දුර්මතයක් තියෙනවා. ඒ කියන්නේ ඒක වැරදි. වැරදි තීරණයක්. ටර්බෝ චාර්ජ් කියන්නේ තෙල් වැඩිපුර පුච්චන එක නෙමෙයි. ඒක තෙල් වැඩිපුර පිච්චෙන එක ඩ්‍රයිවර්ගේ අතේ තියෙනවා. එයා කොහොම ඇක්සලරේටින් කරනවද? එයාගේ පිකප් එක එයා කොයි විදිහටද කරන්න කියන එක මත තමයි එන්ජින් එකේ කාලය සහ කොච්චර හොඳට මේ ෆෝල් එෆිෂන්සි එකක් තියාගෙන යනවද කියලා වාහනේ තීරණය වෙන්නේ. දැන් ටර්බෝ කතන්දරයට ආවට පස්සේ ටර්බෝ එකේදී කරන්නේ වැඩිපුර වාතය ටිකක් අපිට මේ දහනය කරන්න. අර පූර්ණ දහනය කරන්න සිලින්ඩරයට ඇදලා දෙන එක. සිලින්ඩරයට වාතය ඉන්ජෙක්ට් කරනවා. ඒක තමයි ටර්බෝ කියන්නේ. මොකද සාමාන්‍ය එන්ජින් එකක අර පිස්ටන් එක යට නිසා ඇතිවන රික්තකයට අදාළ වාතය ඔටෝමැටිකලි ගන්නවට වඩා ටර්බෝ එකේදී කරන්නේ වැඩිපුර වාතයක් ඇදලා දීලා අර තෙල් ටිකටම අර මේ සිලින්ඩරේ ඇතිවෙන රික්තකයට වැඩිපුර වායුවක් ඇදලා අරගෙන ඉන්ජෙක්ට් කරලා වැඩිපුර බලයක් නිෂ්පාදනය කරන එක තමයි ටර්බෝ චාර්ජ් කියන්නේ. ටර්බෝ චාර්ජ් කියන එකෙන්ම අදහස් කරන්නේ ඒක තමයි. ඒක එහෙම වුණාට වැඩිපුර තෙල් පිච්චෙනවා කියන එක බොරු වැඩක්. අනිත් එක ටර්බෝ චාර්ජ් එකේ අපි ඇක්සලරේටින් කරනකොට අර සාමාන්‍ය එකට වඩා වේගෙන් පිකප් එක වැඩි වෙන්නේ අන්නේ හේතුව හින්දා තමයි. සිලින්ඩර් එකේදී එන්ජින් එක ඇතුලේ සිලින්ඩර් එකේදී පිස්ටන් එකට අර හොඳ දහනයක් හම්බ වෙන නිසා හොඳ පීඩනයක් ඇති වෙනවා. එතකොට ඒ පීඩනයට අදාළව මේ පිස්ටන් එකට හොඳ බලයක් හම්බ වෙනවා. ඔන්න ඕක තමයි වෙන්නේ. ඒක නිසා මම දැන් මේ වාහනේත් බැලුවේ හයිවේ එකේදී 17 පන්නලා ලීටරයට 17 පන්නලා මේ වැඩ කරනවා. ඉතින් ඒ කියන්නේ දුර ගමන් වලට මේ කියන්නේ සාමාන්‍ය ගමනකට යන්න හොඳම වාහනයක්. අනිත් එක කොල්ලෙක් නම් මේ වගේ වාහනයක් පාවිච්චි කරන්නත් ඕනේ. හිර වෙලා ඉන්නවා නම් මේ මට වාහනේට යන්න විදිහක් නැහැ. මොකද මගේ අතේ සල්ලි නැහැ කියලා හිතාගෙන ඉන්නවා නම් පොඩි ගාණක් අතේ තියාගෙන මට කතා කරන්න අපි වාහනයකට යමු. කතා බහ කරලා ඔයාට ගැලපෙන, ඔයාට උවමනා, ඔයාගේ වැඩේට ගැලපෙන වාහනයක් හොයාගමු අපි. ඒක නිසා මැසේජ් එකක් දාන්න මේ WhatsApp එකෙන්. ඔයාට ගැලපෙන හොඳ වාහනයක් විශ්වාසවන්තව මමත් පැදලා කරලා මමත් ඒ ගැන හොයලා බලලා ඔයාට දෙන්නේ. ඔයත් එක්කත් කතා කරලා ඒක නිසා බලෙන් ඔයාට දෙන්නේ නැහැ. අනිත් එක ගණන් හංගන්නෙත් නැහැ. මේක කිලෝමීටර් 1,23,84ක් දුවලා තියෙන. දැන් මං ආපු ගානත් එක්ක එකතු වෙනවා.
නෑ 1,02,000ක් වගේ තිබුණේ නේද? 1,02,000 වාහනේ 1,350ට තමයි අපි ප්‍රයිස් එක දුන්නේ අයියට. අයියා ඕකේ වුණා. 1,350 කියන්නේ ඉන්ෂුරන්ස් එකත් එක්කනේ. ඔව්. 1,350 කියන්නේ ඉන්ෂුරන්ස් එකකටත් එක්ක. ඒ වගේ දැන් මේක 2018 මේ වගේ කන්ඩිෂන් එකකදී දැන් ඔයාගේ මගේ වීඩියෝ එකේදී මම හැමතැනම පෙන්නෝනේ වාහනේ කොච්චර හොඳ මේ කන්ඩිෂන් එක. මේ වගේ කන්ඩිෂන් එකකට යනවා නම් අර වගේ ගාණක් ඔයාලට පේ කරන්න වෙනවා. ඔයාට පරණ අවුරුද්දක ටිකක් දුවපු වාහනයක් මේ හොඳ කන්ඩිෂන් එක හොයාගන්න පුළුවන්. අඩු ගානට ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ගැලපෙන වාහනේ අපි හොයාගමු. එයාව දාලා යනවා. බයි. යනවා. ඕකේ. වාහනේ බාර දුන්නා. දැන් ඉතින් දිගටම යෑමක් තමයි තියෙන්නේ.